සෑහෙන උද්‍යෝගයක් දකින්නවා කලින් වතාවට වැඩිය. ඇත්තටම මොකද අපේ පාක්ෂිකයෝ කලින් මැතිවරණ දෙක ගත්තාම පාක්ෂිකයන්ගේ මෙච්චර උද්‍යෝගයක් තිබුණේ නැහැ. හැබැයි මෙවර මම දකින්නේ ගොඩක් වෙලාවට තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ගිලිහිලා ගිහිල්ලා නව බලාපොරොත්තුවක් එක්ක මම හිතන්නේ අපිට මෙවර අනිවාර්යෙන් ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්. දැන් කොහොමද මේ වත්මන් ආණ්ඩුව දැන් මේ වෙනකොට ජනතාව හිත අරගෙන වගේ තියෙන්නේ. දැන් උතුමාට මේ හිත කඩන්න පුළුවන් ජනතාව මං හිතන්නේ කලකිරලා ඉන්නේ. මොකද තරුණයෝ ගොඩක් විශ්වාස කරා සහ මිනිස්සුන්ට බදුබර ඊට පස්සේ බඩු මිලින් මිරිකිලා කණ්ඩ බොන්න නැතුව ඉන්න අවස්ථාවක තමයි මිනිස්සු වෛරී ඡන්දයක් ලබා දුන්නේ මේ අපේ පක්ෂවලට විරුද්ධව. හැබැයි මේ වෙනකොට ආණ්ඩුව පිරිහෙමින් යනවා. ආණ්ඩුව දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව තියෙනවා. ඉතින් ඒකත් එක්කම එදා හොරු අල්ලනවා, උගණ්ඩාවේ සල්ලි ගේනවා, ඊට පස්සේ මිග්ගනුදෙනු ගැන එක එක කරපු දූෂණ වංචා ගැනම මේ කියමින් එතුමන්ලා බලය ලබා ගත්තට මේකට අපි දකින්නේ කිසිම විදියක ඒකට සාධාරණයක් ඉෂ්ට වෙනවා. අඩුම තරමේ දැන් අප්‍රේල් මාසෙත් ලඟ වෙනවා. පාස්කු ප්‍රහාරය මාස 3කටත් වැඩිය ගිහිල්ලා තියෙනවා. තාම සාධාරණයක් අපිට නම් පේන්නේ නැහැ. අනිවාර්යෙන් මේ වාර අපි ගම්පහ දිස්ත්‍රික්කයත් ඒ වගේම මගේ ආසනයේ මහර ආසනයත් අපි ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් ආණ්ඩුවට මම හිතන්නේ හොඳ පණිවිඩයක් ජනතාව ලබා දෙවි. ඊයේ පාර මොකද මේ JVP එකට ඡන්ද වැටුනේ තමන්ගේ ඡන්ද නෙමෙයි බ්ලොක් කෝට් එකක් නෑ. ස්ථිර ඡන්ද ප්‍රමාණයක් නෑ. 103ක ඡන්ද තමයි වැඩි වුනේ. ඒ වැඩි වුනේ වෛරී ඡන්දයක්. එදා පොහොට්ටුවට දීපු ඡන්ද රැල්ලක් එක්ක ජනතාව මාරිමාවට දුන්නා. හැබැයි දැන් මේ වෙනකොට ඒ රැල්ලකට ගිය ඡන්ද දැන් ඉතින් රැලි තියෙන්නේ මුහුදේ විතරයි වෙන කොහෙවත් රැලි නෑ. මිනිස්සු මේ වෛරී ඡන්දය දැන් හරවලා මිනිස්සු තේරුම් ගන්න තියෙනවා කවුද ඇත්ත කතා කරන්නේ කවුද බොරු කතා කරන්නේ කියලා. මම හිතන්නේ අපිට මේ ජයග්‍රහණය ස්ථිරයි.